වලාදීරයන් එහා කොහෙද ලෝකයක් සොයා ඇදෙන් පැතුම් බිඟුන් අපේම ලෝකයක් අපි යනවා නාරායන්ගින්නවත් මොකක්ද වැඩිගල්ලේ නම හිමිදුම් මැල්ලට යන ගමන් ඉන්නේ යනවා පාස් වෙනවා නම් හේවැහට පාරේ කොමි ලංකා එකේ ඉඳන් ඇවිල්ලා හේවැහට පාරේ මීටර් 50ක් විතර ගිහින් එතනින් පල්ලෙහාට යන්න තියෙනවා. ඉතින් යනවා නම් හේවැහට පාර දැන් අපි වම් පැත්තට පාර බෙදනවා. අපි දැන් නාරායන්ගින්න මත්ත මැදින් යන ගමන් ඉන්නේ හේවැහට පාරෙන් දැන් වමට දාලා ඇවිල්ලා නාරායන්ගින්න වත්තෙන් යන්නේ. නාරායන්ගින්න වත්තේ ඉඳලා කිලෝමීටරයක් විතර වගේ තමයි දුරින් තියෙන්නේ. මේ පල්ලෙන් පේන්නේ නාරායන්ගින්න වත්ත. මොකද සුපරින්ටෙන්ඩන්ට් බංගලෝ එක තියෙනවා. අපි එතකොට පැත්තට තමයි යන්නේ. අපි එතනින් පල්ලෙහා පාරේ යන ගමන් ඉන්නේ. කිලෝමීටර් කීයක් විතර තියෙනවද දියල්ලට යන්න? සාමාන්‍යයෙන් කිලෝමීටර් 3ක් වගේනේ. කොමි ලංකා කැම්ප් සයිට් අපේ කැම්ප් සයිට් එකේ ඉඳලා කිලෝමීටර් 3ක් වගේ තියෙනවා. අපේ කැම්ප් සයිට් එකේ ඉඳන් කිලෝමීටර් 3ක් විතර දුරක් තියෙන්නේ. හරි එහෙනම් යන්න අපි ඉස්සරහට ගිහින් බලමු. හරි එහෙනම් යමු. මේ පේන්නේ හඟුරන්කෙත. හඟුරන්කෙතරයි හඟුරන්කෙත නේ කෙලින්ම හඟුරන්කෙත පේන්නේ. හඟුරන්කෙත මේ පැත්තේ හේවැහට පේනවා. හේවැහට හඟුරන්කෙත ඒ සයිඩ් එක තමයි පේන්නේ අපිට යන. මෙතන පාර දෙකට බෙදෙනවා. පාර දෙකට බෙදෙනවා. අපි යන්න ඕනේ දකුණු පැත්ත පාර. පල්ලෙහාට යන්නේ ගබඩාගම. නාරායන්ගින්න වත්තට තමයි දැන් අපි ඇවිල්ලා ඉන්නේ. නාරායන්ගින්න වත්තට. ඉස්සරහින් තියෙන නාරායන්ගින්න වත්තේ ඉස්කෝලේ. නාරායන්ගින්න වත්ත ඉස්කෝලේ පාසල. ඉතින් නාරායන්ගින්න වත්ත ඉස්කෝලේ. පොඩි ඉස්කෝලයක් තියෙනවා. නාරායන්ගින්න වත්ත. අපි යන ගමන් හම්බ වෙනවා මේ පාරම තමයි ග්‍රවුන්ඩ් එකක් හම්බ වෙනවා. නාරායන්ගින්න වත්ත. එතකොට මෙතනින් පල්ලෙහාට දාම මෙතන පාර බෙදෙනවා. අපි දකුණට දාන්න. දකුණු පැත්තේ පාර තමයි යන්න ඕන. දියල්ලට යනවා නම් නාන්න පිහිල්ලක්. පොඩි පිහිල්ලක් හදලා තියෙනවා නාන්න කට්ටිය. ගමේ මිනිස්සු නාන තැන. නේ. මෙතන තමයි වාහන දාලා යන්නේ. වාහනේ කෙනා නම් මෙතන තමයි නවත්තලා යන්න ඕනේ. මෙතනින් ගිහිල්ලා මෙතන ඉස්සරහින් උඩට යන්න දෙනවා. එන්නේ යා. වාහනේ මෙතනින් එහාට යන්න බෑ. මෙතනින් එහාට වාහන වලට යන්න බෑ. මෙතනින් එහා පයින් තමයි යන්න ඕනේ. දියල්ලට යනකම්. මෙතනින් තමයි පයින් යන්න ඕනේ කිලෝමීටරයක් විතර. කිලෝමීටරයක් විතර පයින් යන්න ඕනේ. කිලෝමීටරයක් කිව්වට එහෙමත් ලොකු දුරක් දැනෙන්නේ නැහැ. මීටරයක්වත් නැහැ ඉතින්. අපි එක සැරයක් ඇවිත් තියෙනවානේ. ඔව්. කලින් අපි එක සැරයක් කලින් ඇවිල්ලා තියෙනවා. යා මේ තේවත් තියෙන අයියා තමයි යන්නේ. ලස්සන තේවත්තක් තියෙනවා. පාර පෙන්නන්න අපි දිගට ඉස්සරහට යන්න මෙතනින් උඩට නගින්න ඕනේ. අපි වාහනේ දාපු තැන ඉඳන් මීටර් 150ක් විතර ආපුවම මෙතන තියෙනවා මාපුවම මෙතන පොඩි උඩට යන්න තියෙනවා පොඩි අඩිපාරක්. ඒ අඩිපාර දිගේ තමයි උඩට යන්න. යම්. මෙතන මේ ගෙදරට යන්න එපා කවුරුත් ආවට.
තේවත්තට යන පාරට කියන්නේ. මේ ටිකේ දිගටම තේවත්ත මැදින් තමයි යන්නේ තියෙන්නේ. පාර තියෙන්නේ තේවත්ත මැදින්. මේ තේවත්ත මැදින් දිගටම යන්න තියෙන්නේ අපිටනේ. ඇම්පුල් පෙර තියෙනවා. ඇම්පුල් පෙර ඉදිරියට බලන්න. ඉතින් ගැටක. කො තේවත් ඉවරයි. මෙතනින් තේවත් ඉවරනවා. තේවත් ඉවරලා පොඩි කලාවකින් මැදින් යන්න තියෙනවා. මෙතන තියෙන පාර නම් කොහෙටවත් බෙදෙන්නේ නැහැ. කෙලින්ම යන්න තියෙනවා. හැබැයි හොඳටම කැලෑවෙලා. අපි කන් පාරට ආවට වඩා කැලෑවනේ. කැලෑව ඒ පොඩි අඩිපාරක් තියෙනවා. කැලෑවේ නැතිනම් පොඩි අඩිපාරක් තියෙනවා. පොඩි අඩිපාරක් තියෙනවා. මෙතනින් පල්ලෙහාට එමෙ යන්න එපා. මෙතනින් උඩහට යන්න. දකුණට හැරිලා දිගටම යන්න තියෙනවා. දැන් අපි දියැලට යන පාර දැන් මේතන දෙකට බෙදෙනවා. දකුණු අත පැත්තටයි වම් අත පැත්තටයි. එතකොට අපි වම් අත පැත්තට ගිහිල්ලා පාර නම් ඉතින් අච්චර හොඳට පාර නැහැ. අඩිපාරක් දිගේ යන්න තියෙන්නේ. දෙපැත්තෙන්ම මාන වැවිලා තියෙනවා. දැන් මෙතනින් පල්ලෙහාට. ඔව්. එතනත් වමට හැරිලා දැන් නම් අපි දියැලට ළඟට ඇවිල්ලා තියෙන්නේ. දැන් අපි පල්ලෙහාට බැහැලා තමයි යන්න තියෙන්නේ. මෙතනින් පල්ලෙහාට බැස්සාම තමයි දියැල තියෙන්නේ. මෙතනත් ටිකක් කැලෑවෙලා තියෙන්නේ. ලොකු කහට ගහක් තියෙනවා මෙතන. මෙතන කහට ගහ. කහට හොඳ රසවත් ව්‍යංජනයක් එහෙම හදනවා මේ කහට වලින්. ඉතින් ලොකු කහට ගහක්. මෙතන පල්ලෙහාට තියෙනවා පඩි පෙළ. ඒතර මෙතනින් පොඩිවට පඩි පෙළක් හදලා තියෙනවා. පඩි පෙළක් කියන්නේ දියැල තියෙන තැනට බහින්න පුළුවන් විදිහට පොඩි පඩි පෙළක් තියෙනවා. පොඩ්ඩක් සුද්ධ පවිත්‍ර කරලා තියෙනවා. වට දෙපැත්ත අතු කපලා තියෙනවා. මේ හරියනම් ලස්සන පරිසරයක් තියෙන අපි කැලයකට ඇතුල් වෙලා තියෙන ස්වභාවික නිස්කලංක පරිසරයක්. දැන් අපි ගොඩක් දියැලට දැන් ළඟින් ඉන්නේ. දියැලට ගොඩක් ළඟින් ඉන්නේ. දැන් මේ කොන්ක්‍රීට් පඩි පෙළක් තියෙනවා. පඩි පෙළ දිගේ පල්ලෙහාට බහින ගමන් ඉන්නේ දැන්. දැන් නම් දියැලේ ශබ්දේ ළඟ ඇහෙනවා. ගුරුගල්ලෝය ජලාශයට යන්නේ මේ වතුර තමයි ගුරුගල්ලෝය ජලාශයට යන්නේ. එතකොට මෙතනින් කිමිදුම් මැල්ල තමයි මේ දියැලේ නම.
මෙතන තාම නොඉඳුල් පරිසරයක් විදිහට තියෙනවා මේ දියැල්ල පිළිතුරු ප්‍රදේශය මේ ඔය එතකොට ස්වභාවික වනාන්තරයක් තියෙනවා මේ හැමදේම තාම නොඉඳුල් පරිසරයක් විදිහට තාම ආරක්ෂා වෙලා තියෙනවා. ඉතින් අපි එන හැමෝගෙම ඉල්ලා සිටින්නේ දැන් මේකට ඕගොල්ලෝ ගේන පොලිතීන් බෝතල් වගේ දේවල් බැහැර කරන්නේ නැතුව මේ පරිසරය හැමදාම ආරක්ෂා කරගෙන අපි මතු පරම්පරාවට මේ පරිසරය භුක්ති විඳින්න අපි අවස්ථාව දෙන්න ඕනේ. එහෙනම් අපි බලමු ඉදිරියට ගිහිල්ලා දියැල්ල. වව්. දියැල්ලට ආවා. වලාතිරයන් එහා කොහෙද ලෝකයක් සොයා ඇදෙන් පැතුම් දෙඟුන් අපේම ලෝකයක් අපේම ලෝකයක් වලාතිරයන් එහා කොහෙද ලෝකයක් සොයා ඇදෙන් පැතුම් දෙඟුන් අපේම ලෝකයක් අපේම ලෝකයක් තරංගයක් ලෙසින් නැදී බිදී නොයන් සිතින් වසන්තයක් ලෙසින් උදාව එන්න ජීවිතෙන් වලාතිරයන් එහා කොහෙද ලෝකයක් සොයා ඇදෙන් පැතුම් දෙඟුන් අපේම ලෝකයක් අපේම ලෝකයක් සිහිල් සහන් සුසුම් සරින් පවන් රොදක් ලෙසින් නම් පැතුම් අරන් මුදින් අපෙන් උයන් දොරින් දියැල්ල ගාව නාන්න පුළුවන් නානයිද? ඒ ලොකෝට එතන ගැඹුර නැහැ නාන්න පුළුවන් ඕන කෙනෙක් නාන්න පුළුවන්. මේ දියැල්ලට වඩා පොඩ්ඩක් පල්ලයට ඇවිල්ලා අපේම එතන තමයි අපි නාන්න හදන්නේ. අපේ